ප්‍රධාන මාතෘකාව ලියාගන්න ඉස්සෙල්ද ප්‍රධාන මාතෘකාව දර්ශක දැන් ඉස්සෙල්ද පාඩම දැන් පටන් ගන්න තියෙන්නේ දර්ශක ඒ යටි අනුමාත්‍රකාව ලියාගන්න සමාන පාද සහිත බල ගුණ කිරීම සමාන පාද සහිත බල ගුණ කිරීම දැන් වෙන කතාව නවත්තන්න සමාන පාද සහිත බල ගුණ කිරීම හරිද මේවනේ දෙකේ තුන්වෙනි බලය කියලා එකක් කියනවා මේක තමයි දර්ශක මේවා මේ බලයක් නේද මේක මේ බලේ මේකට කියනවා මොකක් කියලාද මේකට කියනවා පාදේ කියලා කියනවා මේකට මොකක්ද කියන්නේ මේකට කියනවා මේකට දර්ශකය කියලා කියන එක දන්නව නේද දර්ශකයක මේකට තමයි පාදේ කියන්නේ මේකට තමයි දර්ශකය කියලා කියන්නේ ඉස්සර ඔක ලියා ගන්න ඔයාලට දෙකේ තුන්වෙනි බලය කියලා දාලා මේකට අපි පාදේ කියලා කියනවා මේකට අපි දර්ශකය කියලා කියනවා පාදේ දෙකයි මේකේ දර්ශකය තුනයි හරිද දැන් මේ පාඩමේ මේ මාතෘකාවට කතා කරන්නේ සමාන පාද සහිත බල ගුණ කිරීම මකනවා සමාන පාද සහිත බල ගුණ කිරීම කියන්නේ මේ වගේ වමේ දෙකේ වෙන කතාවක් පාඩමක් දෙකේ තුන්වෙනි බලය ගුණ කරනවා දෙකේ හතරවෙනි බලයෙන් මේ බල දෙකේම පාදේ මොකද අදින් මේකේ පාදයක් කීයද දෙකයි මේකේ පාදයක් කීයද දෙකයි පාද සමානයි නේද ඒක තමයි සමාන පාද සහිත කියන්නේ පාදේ සමාන වෙනකොට සමාන පාද සහිත බල මොනා කරනවද ගුණ කරනවානේ ගුණ කරනකොට වෙන්නේ මේක බලන්න මේ උත්තරේ ගන්න ඕන මේ දෙකේ තුන්වෙනි බලයේ කියන තේරුම මොකද්ද දෙක ගුණ කිරීම දෙක දෙකේ තුනක් ගුණ වෙනවා කියන එක මේ ගුණ කිරීම ලකුණු දැම්මා දෙකේ හතරවෙනි බලයක් කියන්නේ මොකටද දෙකේව හතරක් ගුණ වෙනවා කියන එකට ඒ ඇත්තට මේක දෙකේව කීයක් ගුණ වෙලා තියෙනවද මෙතන 1 2 3 4 5 6 7ක් නේද ඉතින් මේක දෙකේ හත්වෙනි බලයක් කියලා කියන්න බැයිද මෙතන පුළුවන් නේ හරි එහෙනම් මෙතන දර්ශක නීතියක් වශයෙන් අපි ඉගෙන ගන්නවා සමාන පාද සහිත බල ගුණ කරනකොට ඇත්තට මේ දර්ශක දෙක එකතු කරොත් මොකද ඒ උත්තරේ වැරදිද හරියයිද? ඒ කියන්නේ පාදය දෙකම කියලා දාලා දර්ශක දෙක එකතු කරලා උත්තරේ කිව්වොත් හරියද වැරදිද මේක? දෙකේ හත්වෙනි බලයක් කියලා කියන උත්තරේ හරියද වැරදිද? හරි. ඕක තමයි මේ මාතෘකාවෙන් කරන්නේ හරි. ඒ පාද සමාන වෙනවා නම් දර්ශක දෙක එකතු වෙනවා. ඒක දර්ශක නීතියක්. දර්ශක නීතිය තියෙනවා. දර්ශක වල එක නීතියක් තමයි මොකද්ද? පාද සමානයි නම් දර්ශක දෙක එකතු වීමක් සිද්ධ වෙනවා. හරි තේරුණාද කිව්වේ? දැන් යටින් ලියා ගන්න මේක ලියා කොටු කරගන්න ඕනේ. බල දෙකක් ගුණ කිරීමේදී බල දෙකක් ගුණ කිරීමේදී බල දෙකම එකම පාදයෙන් ඇති විට එකම පාදයෙන් ඇති විට මේ තියෙන බලයක් මේ බල දෙකක් තියෙනවා මේ බල දෙකේම පාද දෙක එකයි එක සමානයි
බල දෙකම එකම පාදයෙන් ඇති විට එම බල දෙකේ දර්ශක මේ තියෙන දර්ශක එම් බල දෙකේ දර්ශක එකතු කළ හැකිය. දර්ශක එකතු කළ හැකිය. एक कोट कर दर्शक नीतिයක් ඈ ඒ ලියු ප්‍රකාශය කොටු කරගන්න. කෙටියෙන් ලියන ඔය නීතිය පාද සමාන නම් දර්ශක මොකද කරන්නේ? එකතු වේ. පාද සමාන වෙනකොට දර්ශක එකතු වෙනවා. යටි ලියාගෙන තරුවක් දාලා මේ දර්ශක නීතියක් ලෙස පහත පරිදි දැක්විය හැකිය. මේ දර්ශක නීතියක් ලෙස පහත පරිදි දැක්විය හැකිය. හරි අර මෙහෙම ලියා ගන්න. ඒවල M වෙනි බලය පාදය A දර්ශකය M ගුණ කරන්න ඒවල N වෙනි දර්ශකයක් තියෙනවා. පාදය A දර්ශකය N වෙනවා. මේක ගුණ කරනකොට උත්තරේ එන්නේ මෙහෙම මේ පාද දෙක සමානයිද? දෙන්නගේ පාද දෙක මේ නේද? එහෙනම් අපි A කියන තනි පාදය අරගෙන දර්ශක දෙක එකතු කරන්න. M ට එකතු කරන්න N. M එකතු කිරීම N. ඔකත් කොටු කරගන්න. මේක දර්ශක නීතියක් විදිහට මේ තමයි පෙන්වන්න පුළුවන්. හරි. දැන් ලියාගන්න ප්‍රශ්න කියලා. මේ මාතෘකාවට අදාළ ප්‍රශ්න ටිකක් දෙනවා. ප්‍රශ්න සුළු කරන්න. පළවෙනි ප්‍රශ්න. x වල තුන්වෙනි බලය ගුණ කිරීම x වල දෙවෙනි බලය සමානයි. උත්තර දාන්න බෑ. ඔය දර්ශක නීතියට අනුව. උත්තරේ x වල පස්වෙනි බලය කියලා කවුද දෙන්නේ? ඒක තමයි උත්තරේ. කොහේ උත්තරේ එන්නේ? x වල තුන්වෙනි බලයක් පළවෙනි ප්‍රශ්නේ මෙහෙම දාගන්නේ. එකපාර උත්තර දාන්න පළවෙනි දා. x ලියලා මේ දර්ශක දෙක මොකද වෙන්න ඕනේ?
තුනට එකතු වෙන්න ඕනේ කීයද? දෙකක්. දර්ශක දෙක එකතු වෙනවා කියලා අපේ නම් පළවෙනි ප්‍රශ්නේ. එතකොට උත්තරේ කීයද? x වල 3යි 2 වුණාම පස්වෙනි බලේ කොහොමද යන්නේ? දෙවෙනි ප්‍රශ්නේ. A වල වර්ගය ගුණ කිරීම දෙවෙනි බලයක් ආවම අපි වර්ගයක් කියලා කියන්නේ ඒකට. ගුණ කිරීම A වල තුන්වෙනි බලය ගුණ කිරීම A වල හතරවෙනි බලය උත්තරේ කීයද? එකපාරම උත්තර දාමු. ආද සමානයි නම් දර්ශක ටික මොකද වෙන්න ඕනේ? එකතු වෙන්න ඕනේ 4යි 3යි 7යි 7යි 2යි. නම් මේ තියෙන A වල කීවෙනි බලයක්ද? 9 වෙනි බලය. තුන්වෙනි ප්‍රශ්නේ. A වල වර්ගය ගුණ කිරීම B වල වර්ගය ගුණ කිරීම A වල පස්වෙනි බලය ගුණ කිරීම B සමානයි. උත්තර දෙන්න බෑ. ඒක මම කියා දෙන්නද? ඒක මෙහෙම එන්නේ. මේක ඇත්තටම මෙහෙම A වල වර්ගයක් කියන්නේ මොකටද? A ගුණ කිරීම A නේ. B වල වර්ගයක් කියන්නේ මොකටද? B ගුණ කිරීම B. ආයෙ වල පස්වෙනි බලයක් කියන්නේ මොකටද? A ඒවා කියද්ද? 3යි 4යි 5ක් ගුණ වෙනවා කියන. ආයි B තියෙනවානේ. මොන B ඇත්තටම දැන් මෙතන බැලුවොත් මෙතන ඒවා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනව නේද? මේ තියෙන A වල 7 වෙනි බලය B වගේ තියෙනවද? 1යි 2යි 3යි. ගුණ කිරීම B වල 3 වෙනි බලය නේද මේ තියෙන්නේ? දැන් ගුණ කිරීමක් නැතුව අපිට මේක ලියන්න බෑද? A වල 7 වෙනි බලය B වල 3 වෙනි බලය ලියන්න බෑයි පුළුවන්. පුළුවන්. x ගුණ කිරීම y අපි කොහොමද ලියන්නේ? xy කියලා නම් මේක ලියන්න පුළුවන්. දැන් මෙතන උත්තරේ එන්නේ A වල පාද සමානයි මේ දෙන්නගේ නේ. මේ දෙන්නයි පාද සමාන. Aමයි කියන පාදේ. එහෙනම් දර්ශක දෙක එකතු කරන්න මේ දෙන්නගේ. දෙවෙනි බලයේ පස් දර්ශක දෙක A සහ 5 එකතු කරන්න කීයද? A වල 7 වෙනි බලයක් B වල මේ වෙන පාද දෙක B මේ දෙන්නයි පාද B. B වල දෙවෙනි බලයක් කියලා මෙතන බලයක් දාලා නැහැ දර්ශකේ දාලා නැහැ කීය දර්ශකේ තියෙන්නේ? දාලා නැහැ කියන කීයක් තියෙනවද? එකක් තියෙනවා. දැන් B වල දෙවෙනි දෙකයි එක එකතු කරන්න කීයද? B වල තුන්වෙනි බලය යන්නේ. හතරේ ප්‍රශ්නේ. හතර. x වල පස්වෙනි බලය ගුණ කිරීම x ගුණ කිරීම y වල තුන්වෙනි බලය ගුණ කිරීම y සමානයි. ඉක්මනට උත්තරේ දාන්න. එතන උත්තරේ ඉන්නේ x වල පස්වෙනි බලය මේ x මේ දෙන්නයි පාද දෙක සමානයි. මෙතන දර්ශකයක් නැහැ කියන්නේ දර්ශක එක තියෙන උඩින් ඈ x කියන්නේ x වල බලයෙන් බලයක් කියන එක. දැන් 5 එක එකතු කරන දර්ශකදී x වල කීන බලයක් තියෙනවද මෙතන? x වල 6 වෙනි බලයක් 5 1යි 6යි
y වල කීනේ බලයක් මෙතන y වල තුන්වෙනි බලයක් තියෙනවා මෙතන y වල පළවෙනි බලයක් එකයි. ඒතර y වල 3යි 1යි 4යි. x වල 6 වෙනි බලය y වල 4 වෙනි බලයයි කියලා එන්න ඕනේ. කාල උත්තරයි. හරි දාන්න. පස්වෙනි ප්‍රශ්නේ. ටිකක් අමාරුයි මේක. කියා දුන්නම ලේසියව දැන් අමාරුයි නේ. 2යි x වල 3 වෙනි බලය ගුණ කිරීම 3යි x වල 4 වෙනි බලය සමානයි. ඒක වෙනම නේද? මේ තියෙන්නේ අපි ප්‍රසාරණය කරන බන්ස්රෝ 2යි x වල 3 වෙනි බලය කියන්නේ 2 ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x ට නේද? 3යි x 4 වෙනි බලය කියන්නේ මොකටද? ගුණ කිරීමක් තියෙනවා 3 ගුණ කිරීම x එක කියද්ද? 4ක් ගුණ එන්න ඕනේ x ගුණ කිරීම x ගුණ කිරීම x ගුණ කිරීම x ට සමානයි. දැන් මෙතන දෙවරක් 3 ගුණ වෙනවනේ ඉලක්කම් දෙක. දෙවරක් 3 ගුණ කී දෙවරක් 3. 6යි x වල ඒවා x කියක් ගුණ කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි x වල කී බලයක්ද? 7 වෙනි බලය. 6යි x වල 7 වෙනි බලය තමයි මේක උත්තරේ. හදාගන්න ඕනේ ඉතින්. එතකොට ඔන්න මම කියන්නේ යන්නේ මේ අය ආයෙ තිබ්බොත් මේ ප්‍රසාරණය කර කර ඉන්නේ නැහැ ඉස්සරෝම ඉලක්කම් දෙක මොකද කරන්නේ දෙවරක් 3. 6යි කියලා දානවා x වල මේ දෙන්නගේ පාද සමානයි මේ x. පාද දෙන්නගේ මේ x පාද සමාන වෙනකොට x කියලා දාලා එක x එකක් දාලා දර්ශක දෙක මොකද කරන්නේ? 3යි 4යි 7යි කියලා දාන එකතු කරලා දාන්න. ඊළඟ පාඩම එහෙම තමයි ගන්න ඔය ඔයලා තිබ්බේ. හදාගන්න ඕක. හරිද? මතන බෝඩ් එක මේක මතනවා 6 වෙනි ප්‍රශ්නය. හයි. දෙකයි a වල 3 වෙනි බලය ගුණ කිරීම 3යි a වල 5 වෙනි බලය ඉක්මනට උත්තරේ දාන්න. කලින් ගානේ වගේ ප්‍රසාරණය කරනද ඉක්මනට කියන උත්තරේ. මේ 3 වෙනි බලය දෙකටයි තියෙන්නේ නෑ 3 වෙනි බලය කාටද විතරයිද? ඒට විතරයි ආයිති. මේ 5 වෙනි බලයක් ඒට විතරයි ආයිති 3ටයි තියෙන්නේ 3ට විතරමයි තියෙන්නේ කීරි බලයක් මේක. පළවෙනි බලයක් මේ. මේ වගේ වෙලාවට ගන්න ඉලක්කම් දෙක ගුණ කරන්න. දෙවරක් 3 කීයද? 6යි ඉලක්කම් දෙක ගුණ කරලා උත්තරේ දාන්න මෙතනට. මේ පාදයේ A වන අවස්ථාවේ දර්ශක දෙක එකතු කරන්න. පාදේ තනි A එකක් දාලා දර්ශක දෙක එකතු කරලා දාන්න. 5 ගුණ කරනවා කීයද? 6යි A වල 8 වෙනි බලයක් කාටද ඉතුරු? හරිනේ? අඩ. 7 වෙනි එක. 2යි x වල 3 වෙනි බලය ගුණ කිරීම x වල 2 වෙනි බලය ඉක්මනට ලියන්න. මම කියනකොට ගාන ලියාගන්න. මගෙත් එක්ක මම කියනකොට ගාන ලියන්න උත්තරේ රක් කරලා දාන්න. උත්තරේ මෙතන ඉලක්කමක් තියනවා කියලා හිතුවා කීයද දෙන ඉලක්කමක් එකනේ දෙවරක් එක කීයද දෙකයි දෙකේම දැම්මා මේ x පාදවන බල දෙකක් තියෙනවා මේකේ එක x පාදයක් ලියලා ඒකේ දර්ශක දෙක තුන 3 2 5යි දෙකයි x වල පස්වෙනි බලය හරිනේ 8 වෙනි එක
3යි a වර්ගය ගුණ කිරීම 4යි a වල 3 වෙනි බලය ගුණ කිරීම වෙන තාත්ත නෙවෙයි 2යි b වර්ගය ගුණ කිරීම 3යි b වර්ගය තුනේ පොඩිද 5යි b වර්ගය b වර්ගය 5යි b 4 වෙනි බලය උත්තරේ ගන්න දැන් මොකද මෙතෙන්දි මෙහෙම කරන්න මේ ඉලක්කම් ටික ඔක්කොම ගුණ කරලා උත්තරයක් ගන්න 3 වරක් 4 12යි 12 වරක් 2 24යි 24 වරක් 5 එකම බෑ වගේ නේ 120 වගේ පේන්නේ ඉතින් 4ක් 5 20 බිඳු දාන දෙකක් ඉතිරි 5 7 10 ඉතුරු දෙකයි 120 එහෙනම් 120යි පාද A කියන පාද සමාන පාද දෙකක් තියෙනවා මේ A එක පාදයක් අරගෙන දර්ශක දෙක එකතු කරලා දාන්න 2යි 3යි කියද A වල පස්වෙනි බලයක් පාද B වන බලක් තියෙනවා B වල දර්ශන දෙක ගන්න 2යි 4යි දුනාම 6 වෙනි බලයක් මෙච්චරයි හරිනේ අවසාන ගානේ වගේ දෙන 9 වෙනි ප්‍රශ්නේ 2යි x 3 වෙනි බලය ගුණ කිරීම 3යි y දෙවෙනි බලය ගුණ කිරීම 5යි x ගුණ කිරීම 5යි x ගුණ කිරීම 2යි y 3 වෙනි බලය සමානයි. උත්තර තනියම දාන්න බෑ. පොඩි වෙලාවක් දෙන්න ගන්න. ඇති වෙලා බලන්න. ඉලක්කම් ටික මොකක්ද? දෙවරක් 3 6යි 6 5 30යි 30 වරක් 2 60යි. දැන් පාද x වෙච්ච බල දෙකක් තියෙනවා මෙතන මේ. එදින දර්ශක දෙක එකතු කරලා දාන්න x වල කියන බලය ටික දාන්න. මෙයාගේ දර්ශකයේ 3 මෙයාගේ දර්ශකයේ 1 3යි එක එකතු කරන්න කීයද? x වල 4 වෙනි බලය. ඊට පාදයේ y වෙච්ච බලක් තියෙනවා දෙකක් මේ. එක y පාදයක් දාලා දර්ශක දෙක එකතු කරන්න 2යි 3යි එකතු කරාම මෙච්චරයි. කාටද උත්තරයි? නෑ හරි දාන්න. තේරුණානේ හැමෝටම හරි කියන හරි. තේරුණා. දැන් ලියාගෙන වෙනම ප්‍රශ්නයක් ලියාගෙන අගේ සොයන්න කියලා. අගේ සොයන්න. මේ මාතෘකාව යටතේම අලුත් ප්‍රශ්නයක්. අගේ සොයන්න. පළවෙනි එක දෙකේ 3 වෙනි බලය ගුණ කිරීම දෙකේ 5 වෙනි බලය සමානයි. මගත් එක කරලා යන්නේ. ඒතර මේකේ අපි දන්නා මේක 2 3කුයි 2 5යි ගුණ කරන්න දෙන එක අපි මෙහෙම කරමු. පාද සමානයිද? පාද සමානයි නම් තනි 2 පාදයක් දාන්න. කලින් ඒ වගේ තිබ්බේ පාදේ ඉලක්කමක් උන්නේ නැහනේ. කලින් ඒ පාදේ මොකක්ද උනේ? වීජේ පදයක් උනේ නේ. දැන් ඉලක්කමක් තියෙනවා දෙකේ ඉලක්කම දැම්මා. දර්ශක දෙක එකතු කරන්න 3යි 5යි එකතු කරන්න කීයද? ගුණ කරනකොට දර්ශක දෙක එකතු වෙනවා. 8යි. දෙකේ 8 බලය. මොනා කරනකොට මේ දර්ශක එකතු වෙන්නේ ගුණ කරනකොට ඊළඟට දෙකේ 8 වෙනි බලය අගේ සොයන්න තියෙන්නේ මේක. දෙකේ 8 වෙනි බලයක් කියන්නේ කීයද දැන් එහෙනම්? දෙවරක් 2 4යි දෙකේ 8ක් ගුණ කරන්න. 4 5 6 7 8
දේවල් දෙක 4 4 දෙක 8 8 දෙක 16 16 දෙක 32 32 දෙක 64යි 64 දෙක 128 122 ගුණ කරපන් 256ක් වෙනවා. එහෙනම් ඔන්න අගේ 256යි. දෙයින් පස්සේ තුනේ දෙවනි බලය ගුණ කිරීම 3. මේ නීතිය ඇසුරින්ම අපි සුළු කරන්නේ. පාද සමානයි. මේ මෙයාගේ පාදي 3 මෙයාගේ පාදයක් 3 3 එක පාදයක් කරා දර්ශක දෙක එකතු කරන්නේ. මෙතන තියෙන 2යි මෙතන දර්ශකයක් නෑ කියන්නේ එක තමයි තියෙන්නේ. දර්ශක දෙක 3යි 2යි 1යි 3යි මේ 3 තුන්වෙනි බලයක් තියෙනවා. 3 තුන්වෙනි බලයක් කියන්නේ 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3. 3 3 මේ නම 3 27යි උත්තරේ. හරිද? හරිද? ඕක තමයි මේ මාතෘකාවේ කියන්න තියෙන්නේ. මොකද මාතෘකාවේ සාරාංශය මොකක්ද කියන්න බලන්නේ නම් අපි කුරු කරගත්තා ඒක. සමාන පාද සහිත බල ගුණ කරනකොට මේ ගුණ කිරීමක් කරනකොට දර්ශක දෙක මොකද වෙන්නේ? එකතු වෙනවා. හැබැයි පාද සමාන විතරයි ඈ. පාද දෙක මේ දෙකේ පාදේ වෙන්න ඕනේ. පාද සමානකොට දර්ශක දෙක එකතු කරනවා. හරිද?